සුබ දවසක් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් කාලෙකට පස්සේ මං අද ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. මට හිතුණා ගෙදර ඉන්න ගමන් නිදහසක් ලැබෙන වෙලාවට මේ වගේ ලස්සන නෙළුම් මලක් හදලා බලන්න. ඉතින් බලමුක් මං මේ නෙළුම් මල හදුවේ කොහොමද කියලා. මම මෙන්න මේ වගේ නෙළුම් මලට මුලින්ම බ්ලොක් කපා ගත්තා. එක මලකට මේ වගේ පෙති පහේ බ්ලොක් 3ක් ඕනේ. ඒ වගේම මැද රේණු කොටස හදන්න මෙන්න මේ වගේ කහ පාටින් ඊට පස්සේ ඒ වගේම රෝස පාටින් කොටසකුත් ඕන. මේක මගේ අතින් දෙකට කැඩුනා. ඒ වගේම මැද රවුම. ඉතින් මෙන්න මේ ටික තමයි අපිට මල හදා ගන්න ඕන වෙන්නේ. මම වීඩියෝ එක කරද්දි මේක කතා කරන ගමන් තමයි කරේ. ඒත් අපේ චූටි බබා මැද්දෙන් කෑ ගහන හින්දා මට ඒ වොයිස් එක අයින් කරලා අලුතෙන් වොයිස් දෙන්න සිද්ධ වුණා. ඉතින් මෙන්න මේ විදිහට මල් පෙත්තේ උඩ කොටස පොඩ්ඩක් රතු පාට පැස්ටල් එකකින් පාට කරගන්නවා. එහෙම පාට කරලා ඒක අතින් චුට්ටක් විතර බොඳ කරගන්නවා. මේ වගේ ෆෝම් ෂීට් කෑල්ලක් අරගෙන උනත් ඕගලන්ට ඒක මේ විදිහට පොඩ්ඩක් බොඳ කරලා හදාගන්න පුළුවන්. එතකොට අපි මල හදලා යවුනහම මේ මලේ ලස්සන ස්වභාවික ගතියක් ලස්සනට තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි පාට කරාට පස්සේ තියෙන්නේ. ඉතින් අපි මෙන්න මේ රේණුවේ උඩ කොටසෙත් ලාවට පොඩ්ඩක් වගේ චූටියට රතු පාට තීරුවක් පාට කරගන්නවා. ඉතින් යාළුවනේ මට මේකේ පෙති අයන් කරන කොටස ගන්න බැරි වුණා. ඒ ගැන ඉතින් මම සමා වෙනවා. ආයෙ වීඩියෝ එකක් ගේනකොට පුළුවන් වුණොත් මම ඒකත් පෙන්නන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට කම්බි කොටසක් අරගෙන ඒකේ උඩ කොටස පොඩ්ඩක් නවලා අපි මලේ මැද කොටස හදාගන්න ටිකක් මහත රවුමක් එන විදිහට මෙන්න මේ කහ පාටින් ෆෝම් ෂීට් කොටස රවුමක් වගේ වටේට රෝල් කරලා උතා ගන්න ඕනේ. මට උදව් වෙන්නත් එක්කෙනෙක් එහා පැත්තේ ඉඳන් අහනවා. ඉතින් ඔයගොල්ලන්ට හරිම හදිස්සියට නම් මේ දේ කරන්න බෑ. නිදහසේ ඉන්න ගමන් හරිම ආසාවෙන් මේ දේවල් කරන්න ඕනේ. මම ඉතින් ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මේ වගේ ලස්සන දේවල් හදන්න ඒ දේවල් වලට ආසෙන්ද මට හරිම ආසයි වෙලාවල් ලැබෙන්නේ කොයි වෙලේද කියලා මම බලාගෙන ඉන්නේ මෙහෙම නිර්මාණයක් කරලා බලන්න. ඉතින් මේ විදිහට රවුම හදාගත්තට පස්සේ අපි ඒක වටේට මුලින්ම කහ පාට රේණු කොටස අලව ගන්නවා. පාට රේණු වටේට අපි අර හදාගෙන උඩ වාටිය විතර පොඩ්ඩක් පාට කරගත්ත රෝස පාට රේණු කොටස අලව ගන්න ඕනේ. මට හිතට ආව විදිහට මේ ප්‍රමාණය තිබුණොත් ඇති කියලා තමයි හදාගත්තේ. ඉතින් ඔන්න මට උදව් කරන්න ගෝලියත් ලං වෙන්න තමයි ඔය හදන්නේ. අන්න මහෙකුත් දුන්නා.
ඉතින් වැඩි සෙනෙහේ හොඳ නෑ කියලා ඔන්න ඉතින් වීඩියෝ එකේ ඉතුරු ටික ඉවරයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි යාළුවනේ මම මල හදාගත්තේ. ලස්සනයිද? ඔයාලා බලන්නකෝ ඒක සාර්ථකයිද කියලා. ඉතින් මම මේ විදිහට මල් 3කුයි පොට්ටුවකුයි කොළ 2කුයි හදාගත්තා. ඉතින් බලන්න ලස්සන නැවුම් අලුත් මලක් වගේ එක අපේ අම්මගේ නෙළුම් පොකුණු ලස්සනට තියෙන විදිහ. ඉතින් මේ වීඩියෝ එකේ ඉතුරු කොටස ලස්සන මල් පෝච්චියක් විදියට හදලා මං අරගෙන එන්නම්. වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකකුත් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවනේ.